Good morning guys. ඉතින් අපි අද මගේ වැඩට යන පළවෙනි දවසේ දැන් බස් එක ගන්න යන ගමන් ඉන්නේ. ගයිස් මම දැන් මගේ අපාර්ට්මන්ට් එකේ ඉඳලා බස් හෝල්ට් එකට ඇවිදගෙන යන ගමන් ඉන්නේ. මචං මෙන්න මේ ප්ලේස් එකට තමයි මේ වටේම බ්ලොක්ස් වල තියෙන අය තමන්ගේ කුණු ගෙනලා දාන්නේ. ලොකු ස්පේස් එකක් තියෙනවා මෙතන. මම දැන් මගේ රෙස්ටුරන්ට් එක තියෙන තැනට ඇවිල්ලා ඉන්නේ. මට බස් එකේ යන ටික නම් වීඩියෝ එකක් කරගන්න බැරි වුණා. බලමු ඊළඟ දවසේ අනිවාර්යෙන් ආයෙ අරන් එන්න. මම දැන් ඇවිල්ලා ඉන්නේ මේ ස්පාර්තාන් ප්‍රීමා shopping mall එකේ තියෙන මම වැඩ කරන outlet එකට. දැන් උදේ 8:00 විතර වෙලා සාමාන්‍ය මේක ඕපන් කරන්නේ 10ට. අපි 9 විතර වෙනකොට එන්න ඕනේ. ඇවිල්ලා ප්‍රෙපරේෂන්ස් කරන්න, මේක අස්පස් කරලා මේවා කරලා මුලින් තියෙන වැඩ ටික කරන්න. මම පොඩ්ඩක් වේලාසන බස් එක ආවාද. ඉතින් තාම කවුරුවත් ඇවිල්ලා නැහැ. ඉඳගෙන වාඩි වෙලා ඉන්නවා. ඉතින් තව විනාඩි 10ක් විතර වගේ යද්දි කට්ටියයි. මොකද මෙහි බස් සාමාන්‍ය විනාඩි 10කට සැරයක් විතර තියෙනවා. ඒකෙන් දරකෝ රස්ತೆ අඩු වෙන්න දෙයක් නැහැ. අපිට වෙලාව මැප් එකේ සාමාන්‍ය Google මැප් එකේ සර්ච් කරලා අපි ඉන්න තැනත් එක්ක යන්න ඕන තැන සර්ච් කරාම හරියටම වෙලාව වැටෙනවා. මේ පරක් වෙන්නේ නැහැ. ඒ වෙලාවටම එනවා බස් එක. ඉතින් බස් කාඩ් එක මම ඊයේ හැදුවා. මේක තමයි බස් කාඩ් එක. ටූර්සිප් කියන මේක ඇවිල්ලා මේ මම හිතන්නේ මේක ගවර්න්මන්ට් එකේ සර්විස් එකක් තියෙන්නේ. මේකට කාඩ් එක හදන්න රුමේනියන් ලෙව් 90ක් ගියා. රුමේනියන් ලෙව් 90ක් ගියා. මම හිතන්නේ අලුත් කරන්න 80යි යන්නේ මාසෙකට. එතකොට අපිට මේ මාසය ඇතුළත දැන් මම මේක ගත්තේ සිබියු සිටි එකකනේ. ඒතකොට සිබියු සිටි එක ඇතුලේ ඕනම තැනක ඕනම වෙලාවක යන්න පුළුවන් මේක තියෙන හින්දා මේ කියන්නේ ඒ 80 විතරයි යන්නේ. ඒ 80 විතරයි යන්නේ. අපිට කැමති තැනකට යන්න පුළුවන්. ඉතින් මේක නම් මේකට යන ගාන මට කම්පැනි එකෙන් ආපහු ගෙවනවා. රෙස්ටුරන්ට් එක ඇතුලේ වැඩ වෙන විදිය වීඩියෝ කරන්න හිටියට අපිට ඇතුලේ ෆෝන් පාවිච්චි කරන්න බෑ. ඒ වගේම ඇතුලේ වීඩියෝ කරන්න බැරි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒක හින්දා මම සිබියු සිටි එකේ තියෙන තවත් අපේ රෙස්ටුරන්ට් එකකට ගියපු වෙලාවේ ගත්ත වීඩියෝස් ටිකක් තමයි ඔයගොල්ලන්ට මේ පේන්නේ. ඉතින් ගයිස් මේ විදිහේ වැඩ තමයි මටත් මගේ රෙස්ටුරන්ට් එකේ කරන්න තියෙන්නේ. කෑම හදන්න, ඒ වගේම රෙස්ටුරන්ට් එක ක්ලීන් කරන්න සහ වොෂින් පැත්ත හැමදේම අපි බැලන්ස් කරන්න ඕනේ. ඉතින් වීඩියෝ එක අදට මේ විදිහට ඉවර කරනවා. සමා වෙන්න මේක මට හරියට කරගන්න බැරුණා. මට ඇතුලේ කිචන් එක ඇතුලේ වීඩියෝ කරන්න බෑ. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. Thank you.